අන්න ළමයි මේ ඉන්නේ අපේ චූටි. හරිද? එන්නේ අපේ චූටි කෑම හදනවාද මොනවද දවසේ. හරිද? දැන් මම යන්නේ චූටිගේ කෑම කන්න. හරිද? චූටි මේ හරක් දෙන්නේ හරක් දෙන්නෙකුත් ඉන්නවා. මේ පේනවනේ චූටිගේ හරක් දෙන්න. තනකොළ දීලා වතුර දීලා ඉන්නේ. චූටි හරක් අයින් නැහැ නේද? ඈ? හරක් අයින් නැහැ අපි කොහොමද පැත්තක ගියා. හරිද? මේ දැන් මෙයා උයනවා. ඔයා මොනවද චූටි උයන්නේ දැන්? බිත්තර උයන්නේ. ඈ? බිත්තරද උයන්නේ? තාම උයලා ඉවර නෑ නේ. මං කන්න න්යාවේ දැන්. හරි. දැන් මෙයා උයලා තියෙන සෑහෙන්න කෑම. අපි බලමු මොනවද මෙයා උයලා තියෙන්නේ කියලා. මේ මොනවද චූටි? බීම් එක. බීම් එකකුත් හදලා. මේ කේක් එකක් තියෙනවා. පුඩින්. ඒතර අරක? මේකද? පුඩින්. ඒක පුඩින් එකක්. ඒතර මෙතන මොනවද මේ තියෙන්නේ? සම්බෝල. අරක අනිත් එක? බස්. අරක? චිකන්. එතකොට අනිත් ඒවා? පරිප්පුයි. ඔව් මරු කෑමක් හදලා තියෙන්නේ. ඉතින් අද බඩ පිරෙන්න කන්න පුළුවන්ද? මමත් ගෙදර නිවාඩු හින්දා. මම ගෙදර නිවාඩු හින්දා ඔන්න මට කන්න තමයි මේ හදලා තියෙන්නේ මෙයා. හරිද? තාම බිත්තරයක ඉදෙනවා. බිත්තරයක ඉදෙනකන් අපි චුට්ටක් බලන් ඉමු. හරිද? එකම් බලමු අපි මේ අවට මොනවද තියෙන්නේ කියලා. හරිද? ශානකින් ලස්සන ගයක් හදලා තියෙනවා. එයාගේ බව්වත් ඉන්නවා ගේ ඇතුලේ අර. වතුර බෝතලේ තියෙනවා. එයාගේ බයිසිකලේ තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලගෙත් මේ වගේ සෙල්ලම් කරන බබාලා ඉන්නවද? ඈ ඔයාලටත් මේ වගේ කාලයක් තියෙන්න ඇති නේ. මේ වගේ සෙල්ලම්පත් වෙන සෙල්ලම්පත් වූ කාලයක්. මේ ඉන්නේ අපේ චූටි. කො චූටි මේ පැත්ත බලන්න. හරිද? ඉතින් මම දැන් අපේ චූටිගේ කෑම කන්න යන්නේ. හරිද? අද මට විපු කෑම එක. මම කෑම කනකම් ඔයාලා චුට්ටක් ඉන්න හොඳේ. ඔයාලා එතකම් බලන් ඉන්න අපේ චූටි උයන දිහා. හරිද? හරි. ඉතින් ඔයාලටත් මේ වගේ සෙල්ලම් කරපු කාලයක් තියෙන්න ඇතිනේ. ඉතින් මේ වගේ සෙල්ලම් කාලයක් තිබු කට්ටිය කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න හොඳේ.